ලංකාවේ එක හෝටලයක් තියෙනවා. ඒ හෝටලේ අත්දැකීමක් ගන්න ඕගොල්ලන්ටත් අවස්ථාව තියෙනවා. හැබැයි මං හෝටලේ නම මොනම හේතුවක් නිසාවත් කියන්නේ නැහැ. වැඩි කියන්නේ අපේ කෙනෙක් මේ ඒ හෝටලෙට ගිහිල්ලා තියෙන්නේ. තාම මං ගිහිල්ලා නැහැ. යනවද කියලා කල්පනා කළත් නැහැ. ඒ හෝටලයට ගිහින් තියෙන්නේ උදේශ්. ඔව් හරියටම කැපුවා. හරියට හරි. උදේශ් තමයි ඒ හෝටලයට ගිහින් තියෙන්නේ. මොන හෝටලේද? ඒ හෝටලයට ගියාම මම කියන්න. ඔයා දවසටම වොෂ්රූම් යන්නේ. ආපු ඒ වගේ කියන්න බෑ. ඒ කියන්න බැරි. ඒක දැනගන්න ඕනේ. ඊක කිව්වොත් ඒ හෝටල් එකෙන් හෝටල් එක දන්නේ නැහැ. නම කියන්නේ නේ හරි මම මේම කියන්න. දවසක් මුලින්ම ගිහලා වොෂ් කරලා තියෙන්නේ මේ උදේශ් ගිහලා වොෂ් කරලා ආවට පස්සේ සෙට් එකක් ගිහලා තියෙන ෆැමිලිස් ගිහලා තියෙන්නේ. හරිද? උඩ ඉන්න රූම් එකේ කට්ටිය කිව්වලු මෙයාගේ වයිෆ්ට කතා කරලා උඹ නම් යන්න එපා වොෂ් කරන්න උදේශ් විතරක් යවපන් කියලා. ඇයි? ඒ වොෂ්රූම් එක තියෙන එළියේ උඩ තට්ටු වලට පේනවලු වොෂ්රූම් එක. උනේ අපි කොහොම හරි 7:00 විතර හෝටල් එකට ගියේ. අපි ෆැමිලිස් තුනක් ගියේ. ගිහලා ඉවරලා ඉතින් ගිය ගමන් වොෂ් දාන්න යනවනේ කට්ටිය බලා ගේ චොක්කම දාලා ඉවරලා වොෂ් දාන්න මමත් ගිහලා වොෂ් දාන්න. ගිය ගමන් වොෂ් දාන්න යන්නේ සමහරු. මේ දාන්නෙම නැහැ. මට කොහෙන්ද කරන්නේ? හරිනේ. ඊට පස්සේ ගිහලා වොෂ් දාලා ඉවරලා මම ඉතින් අර උඩ දිවිච රූම් එකේ කට්ටියට මචං මොකද දැන් අවශ්‍ය කරන්නේ? දැන් 6ට විතරයි කියලා ගියා. ගිහලා මම නේ අර බැල්කනිය උන් බලා ඉන්නකොට මෙන්න පුතේ යට සම්පූර්ණයෙන්ම ඕපන් දැලක් ගහලා තියෙන්නේ ඒ දැලෙන් පේනවා. තඩම පේනවා. ඊට පස්සේ මම දිල්ලට ගිහලා මේ ඔයා නෑ යන්න එපා කියලා දැන් දිල්ලත් ඇවිල්ලා මොකද්ද කියලා බැලුවා. උඩින් බලලා මේ එහා පැත්තෙත් පේනවාද කියලා බලුවා. එහා පැත්තේ නානවා. පිට ඒ වෙන සෙට් එකක්. වා කියන්න කලින් මං කියන්නද කියලා ඉවරනම කියන්නද? නෑ අයියා කියන්න. හිට ඔය හොටෙල් එකේ අර පේන උඩ රූම් එකට මනෝජ් යනවා. ඒක බුක් කරගන්නවා තනියෙන්. උදේශ අර මොකන්ද අර හොටෙල් එකේ කියලායි. මේ ඊට පස්සේ ඉතින් අපි තීරණය කරා ඉතින් නොගිහින් ඉන්න. මේ ඒ පාර වොස් දැම්මම මං කෝ යන්නත් එපා අපි නොගිහින් උඩ කට්ටියද උඹලා බලන්නේ නැහැ කියලා. ඒ උඩ හිටියත් අපේ සෙට් එකක්. අපිට එහා පැත්තේ හිටියේ වෙන සෙට් එකක්. ඒගොල්ලන්ව පේනවා. ඒගොල්ලෝ දන්නේ නැහැ නේ දැන් එහෙමයි කියලා අපි උඩ දෙන්නට යන්න එපා. අපි මෙහෙමු කියලා ඊට පස්සේ අපි ඉතින් කියලා මෙහෙම පොඩි අවුලක් තියෙනවා කියලා. ඒක ෆුල් සොරි.